ගොඩක් Facebook එකෙන් ඇඩ් කරන කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි එයා කරන ඇඩ් එකට අනේ රිසල්ට් නෑනේ. මම කොච්චර ඇඩ් දැම්මත් අනේ මේක රිසල්ට් එක අඩුනේ. එහෙම නැත්නම් කොස්ට් එක ගොඩක් කැපෙනවනේ. ඒකට හේතුව තමයි ඔයා ක්‍රියේටිව් අඩු ගම. නැතුව Facebook එකේ අවුලක් නෙමෙයි. ඔයාට කලින් per message එකකට ඩොලර් 50ක් කැපෙන්න පුළුවන් 20ක් පුළුවන්. දැන් ඒ වුණාට එකක් එකමාරක් තුනක් අන්න ඒ වගේ කොස්ට් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයාගේ ක්‍රියේටිව් එක අඩු ගම. ඔයා මුලින්ම වෙන්න ඕනේ එකම දේ තමයි හැමතිස්සෙම ක්‍රියේටිව් වෙන්න. හැමතිස්සෙම වැඩිපුර වීඩියෝස් හදන්න, වැඩිපුර ෆොටෝස් ගන්න, වැඩිපුර පෝස්ට් හදන්න. ඔයා ගාව හොඳ ක්‍රියේටිව් ඩිසයිනර් කෙනෙක්, හොඳ ක්‍රියේටිව් වීඩියෝ එඩිටර් කෙනෙක් ඔයා තියාගන්න. හැමතිස්සෙම අප්ඩේට් වෙන්න, අනිත් අයව ෆලෝ කරන්න. හැබැයි කොපි කරන්න එපා, ඉන්ස්පයර් වෙන්න. තම ඇඩ් සෙට් එකේ ඇඩ් සෙට් කිහිපයක් හදන්න. ඒ දාන ඇඩ් සෙට් වලට ඔයා කැප්ෂන් කිහිපයක් දාන්න. අනිත් එක තමයි හෙඩ්ලයින් එක අනිවාර්යෙන් වැදගත්. ඔයා හෙඩ්ලයින් එක හොඳ මිනිසුන්ට ඔබන්න හිතෙන ආස හිතෙන හෙඩ්ලයින් එකක් දාන්න. ඔයාට ලීඩ් හැදුවත් එහෙම නැත්නම් ඔයා කන්වර්සේෂන් මැසේජ් ජෙනරේට් කරත් මොන ආකාරයකින් ඔයා කස්ටමර්ස්ලා ඔයා කන්ටැක්ට් කරගන්න හදුවත් ඔයා ක්‍රියේටිව් නැත්නම් කස්ටමර්ස්ලා කවුරුත් ඔයා ගාවට එන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා හෙයා ඔයිල් එකක් කරනවා වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් හෙයා ඔයිල් එකේ රිසල්ට් එක මෙන්න දවස් 14කින් ප්‍රතිඵල. අන්න ඒ වගේ පොඩි ලස්සන හෙඩ්ලයින් එකක් ටාගට් කරන්න. අනිත් එක තමයි කැප්ෂන් එක අනිවාර්යෙන් වැදගත්. ඔයා අනිවාර්යෙන් හොඳ කැප්ෂන් එක try කරන්න. කැප්ෂන් එක try කරන වාරයක් පාසා ඔයා හොඳ කැප්ෂන් දාන්න ඔයාගේ ඔඩියන්ස් එක ඔයාට රීච් වෙනවා වැඩි. අනිත් එක තමයි ඔයාගේ දාන කැප්ෂන් එක හොඳ ක්වොලිටි කැප්ෂන් එකක් වෙන්න. අනිත් අයගෙන් හොරගම් කරලා කොපි කරලා දාන්න එපා. ඔයා අනිවාර්යෙන් මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න. ඔයාට හොඳම හොඳ ඇඩ් සෙට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. හොඳ ඇඩ් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒක නිසා මේ මාත් එක දිගටම රැඳිලා ඉන්න. මේ TikTok එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අනිත් එක තමයි ඕගලන්ට පුළුවන් මගේ ෆ්‍රී කන්සල්ට් එකක් ගන්න. මේ වීඩියෝ එක බලන ඔයාට, මේ වීඩියෝ ඉවර වෙනකම් බලපු ඔයාට පුළුවන් යටින් රනා ඩිජිටල් කියලා කමෙන්ට් එකක් දාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඊට පස්සේ මම ඔයාට ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා ෆ්‍රී කන්සල්ට් කරන්න. ඒකට කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. මේක මම ඔයාට මට දෙන සපෝට් එකට මම ඔයාට දෙන සපෝට් එක. ඔයාගේ බිස්නස් එකට මම උදව්වක් විදියට මම ඔයාව කන්සල්ට් කරනවා. ඒක නිසා මේක යටින් රනා ඩිජිටල් කියලා කමෙන්ට් කරලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න.